ඔයාටත් මං එනකම්ම හිටියනේ. අරගල කරලා යන්තම් ගිය මාසේ පඩිය ඉල්ල ගත්තා. අරගලයට ජයවා. මම කැම දෙකක් අරන් යද්දි වැඩබලේම මට කිනා වෙනවා. උන් හිතන්නේ මට පිස්සු කියලා. මට නෙමෙයි උන්ට පිස්සු. මිනිස්සුන්ගේ වටිනාකම් දන්නේ නැති බල්ලෝ. මරු වැඩක් වෙනානේ. ඔයාට මතකද කාංචනාව? ඇයියනේ අර අපි වෙඩින් එක දවසේ ඔක්කොගෙම ඉස්සර මිනිස්සයා කරන්ට ගාලා ලොකු ප්‍රශ්නයක් ඇති වුණේ. ආන්නේ ගැන අපි අර ට්‍රාන්ස්පෝර්ට් එකේ මිනිහත් එක්ක ගිහිල්ලා එක අතකට එම් වෙච්ච එකත් හොඳයි නේ. අවබෝධයෙන් අත්තරින්න ඕනේ. නැත්තම් මේ හැමදේම පැටලෙනවා. මන් දන්නේ සබදාමයි මෙච්චර දරුණු කියලා. නොතේරෙන කාලේ ඉඳන් මං ආදරෙන් බදාගත්ත හැමදේම මට නැති කළානේ. ගොඩක් තැන්වල ඉවසුවා නම් මටත් තිබ්බා අනිත් මිනිස්සු වගේ සතුටින් ඉන්න. ඒත් ඉතින් කොහොමද? හිතක් මරුණාට පස්සේ ආයි පණ එන්නේ. ඔයාට බඩගිනිත් ඇතිනේ. අපි කාලෙමු. මන් දන්නවා කොච්චර දුරක හිටියත් කඳුළු බර වැඩි දවසට ඔයා මල් ළඟ ඉන්නවා කියලා. ඒකනේ තාමත් ඔයා මට අත්තරගන්න බැරි.